දැන් නැවතත් සවුත් කොරියා පොයින්ට් සිස්ටම් ලයිව් තාක්ෂණය ඔස්සේ අප ඔබ හමු වෙනවා ආරාධනා කරනවා මේ තරග මාලාව විනිශ්චයකාරතුමනි තරගය ආරම්භ කිරීමට පුළුවන්. යනුව දැන් තරගය ආරම්භ වෙනවා. දෙවන අවසන් පූර්ව තරගය ආරම්භ වෙනවා. දාබර කඩාලෝලේ තොතන කඩා පිටේ සවුත් කොරියා පොයින්ට් සිස්ටම් ලයිව් තාක්ෂණය ඔස්සේ දැන් නැවතත් මේ තරග මාලාව සජීව විකාශය ආරම්භ කර තිබෙන්නේ. Lagi piano di piano lagi ini barang begini sudah namanya ini tadi Muhammad Sajid Samagin යලි චානුක කැදවා තිබෙනවා අයිඩි ආරම්භ කිරීම. ප්‍රථම පන්දුවෙන්ම පහර කෙල කිරීමට උත්සාහ කරේ පන්දුව ගමන් කරනවා. ආයක ලකුණක් කරා පාසුවෙන් ප්‍රතිමාරු කර ගන්නවා. යනවා තීරණාත්මක දෙවන අවසන් පූර්ව තරගය ක්‍රියාත්මක වන්නේ ක්‍රීඩා පිටිය තුල සුදුසුකම් ලබා ගත්තා. විශාල කණ්ඩායම් ප්‍රමාණයක් අතුරින් අද දවසේ දෙවන අවසන් පූර්ව තරගය දක්වා චිලි රයිඩර්ස් සමගින් විෂන් කාගෝ ක්‍රීඩා සමාජය සම්බන්ධ වී තිබෙනවා. දාබර ක්‍රීඩා රෝලේ හේතුතරි ආණ්ඩුව දැන් චාණු ක්‍රීඩා පිටේ රැඳිසිනවා. පිටේ ඇසුරුම් රේඛාව තුළ මීළඟ පන්දුව පිළිගැනීම සඳහා සුපුන් සඳරුවන් අවමත් මදවේගී පන්දුව යවන අයවර තියුණු පන්දුවක් දඟ පන්දුවක් යොමු කළා. දාබර ක්‍රීඩා රෝලේ හේතුතරි මේ මදවේගී පන්දුව යවන අවමත් මදවේගී පන්දුව යවන සියගිලි තුඩු මැනවින් උපයෝගී කර ගනිමින් මායාකාරී පන්දු ක්‍රියාත්මක කරමින් සිටිනවා. මේ තන තිල තුල මල්දේශන කාලයේ සිටම සඳහන් කරේ අසුපුන් සඳරුවන් බලාපොරොත්තු ආකාරයේ තන තිලක් අද උඩ හමු වී තිබෙනවා. ඒ නිසා මේ තම සතුටින් නෝ පන්දු ආරේ ක්‍රියාත්මක කරමින් සිටිනවා. පන්දු ආක්‍යම කිරීමට උත්සාහ කරේ කෙසේ වෙතත් පියවර ගිලීගේ ආකාරය පෙනෙන්නට තිබුණේ. අයලි සුදානා පන්දු ක්‍රියාත්මක කිරීම සඳහා ආවිෂ්කාරවරයාගේ දකුණු පසින් ලෙෆ්ට් ආම් ඕවර් ද විකට් ආකාරයෙන් මෙවර පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා සුදානම් මානේ තරමක් ආවර දාර්ශනික පහර එල්ල කළා. කෙටි පන්දුවක් යොමු කළේ දාබර ක්‍රීඩා ලෝලී හේතුතුනේ ඕනෑ තරම් කල් වේලාව තිබුණා. ඒ පහර එල්ල කිරීම සඳහා යනුව දකුණත් පිටිකරුවා චාණු ක්‍රියාත්මක වනවා. ඒ පන්දු පහර තුල යනුව දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 7ක් දක්වා ඉරණම් වා ගන්නවා. ලකුණු සංඛ්‍යාව ලකුණු 7යි. දාබර ක්‍රීඩා ලෝලී හේතුතුනේ ක්‍රියාත්මක වන්නේ ඉනිමේ තීරණාත්මක ප්‍රථම පන්දුවාරයේ සුපුන් සඳරුවන්ගේ පන්දුවාරයේ ක්‍රියාත්මක කරමින් සිටිනේ. චාණු සමගින් මොහමද් සාජිද් ක්‍රීඩා පිටේ රැඳී සිටිනේ. එවරත් පහරක් කෙල කරනවා. නමුත් සාර්ථක නැහැ. වේගවත් ලකුණක් කරා පාසුවෙන් ප්‍රතිමාරු කරගත්තා. 99 පෙරව අක්ෂණිකවම කඩුල තුලට දමා ගැසුවා. නෝන් ස්ට්‍රයික් එන්ඩ් එක තුල කෙසේ වෙතත් දශමයකින් ගිලී ගියා පන්දුව. අනිශක වශයෙන්ම කඩුලේ දවටුණා නම් චාණුකගේ ඉනිම හමාර වීමට බොහෝසේ නිරකඩ තිබුණා. කෙසේ වෙතත් ආවාසනාව තිබෙනවා. නැවතත් ක්‍රීඩා පිටේ රැඳී සිටින යානුව දැන් ලකුණු සංඛ්‍යාව එම වේගවත් ලකුණ සමගින් ලකුණු 8 දක්වා ඉල්ලනවා ගන්නවා. තීරණාත්මක දෙවන අවසන් පූර්ව තරගය තුල රැඳී සිටින දාබර ක්‍රීඩා රෝලේ හේතුතරි අස්දන පන්දුව යොමු කිරීම සඳහා අයවර දාර්ශනික පහර එල්ල කරනවා. කෙසේ වෙතත් උඩ පන්දුව ආකාරයෙන් රැක ගන්නවා. අයවර උඩ පන්දුව රසිදු දාබර ක්‍රීඩා රෝලේ හේතුතරි අනුව තීරණාත්මක අවසන් පූර්ව තරගයක් තුල මොහමද් සාජිද්ගේ දැවි යාම සිදුවනවා. ප්‍රථම පන්දුවාරය තුල වේ අනුව එතරම් සුබදායි කරුණක් නොවේ. මේ දැවි යාම කෙසේ වෙතත් නවක පිටිකරුවා දැන් තුන්වන පිටිකරුවා ලෙසින් ක්‍රීඩා පිටේ සම්බන්ධ වන්නේ ශාරංග ආර්ය රත්න සම්බන්ධ වනවා. ක්‍රීඩා පිටේ සමගින් විශේෂ ප්‍රතිඵල නෙලාගත් පන්දු යවන සුපුන් සඳරුවන් ක්‍රීඩා පිටේ රැඳී සිටින දාබර තරග නාරබාඩරි සුදානම් පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා යලිත් ආවිෂ්කාරවරයාගේ දකුණු පස්සෙන් ඊළඟ පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා සුදානම් මානේ ලෙෆ්ට් ආම් ඕවර් ද විකට් ආකාරයෙන් සාරංග ආර්ය රත්න දකුණ ප්‍රතිකරුවා හමුවේ යම් කිරීමට සුදානම් මානේ ඊළඟ පන්දුව අති වෙන ආවිෂ්කාරවරයා පසු කරමින් ඊළඟ පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා සුදානම් මානේ
අතකුණ ප්‍රතිකරු අයවර පහර එල්ල කරනවා කෙසේ නමුත් ලකුණු දෙකේ කලාපයට පන්දුව ගමන් කරේ සරංග ආර්ය රත්න මේ ක්‍රීඩා පිටේ ස්වභාවය අනුව ආයම පන්දු පහර තුල ලකුණු දෙකක් පමණයි සංවිධායක මණ්ඩලය නාම කර තිබෙනේ. කෙසේ වෙතත් ප්‍රථම පන්දු ආරය තුල දැන් ලකුණු 10ක් උදුරා ගත්තා. සුපුන් සඳරුවන්ගේ පන්දු ආරය තුල ප්‍රථම පන්දු ආරය නිමාව දකින ආකාරය පෙනෙන්නට තිබෙනේ. අනවක පන්දු යවන්න රසිදු කැඳවා ගන්නවා පන්දු ආරය ක්‍රියාත්මක කිරීම සඳහා. රසිදුගේ පන්දු ආරය ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම් වන්නේ එකුත් තරගය තුළ ඉතාමත් හොඳ පන්දු ආරයක් ක්‍රියාත්මක කළ පන්දු යවන්න රසිදු දාඹර කණාලුවේ තොතනේ චාලු හමුවේ පන්දු ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම් වන්නේ චාලුගේ පායින දෙසින් පන්දු රකින්න තිදෙනෙකු ස්ථානගත කර තිබෙනේ ඩීප් විකට් ඩීප් ස්ක්‍රාලෙක් කව කෝන ඩීප් එක්ස්ට්‍රා කව දෙසින් පන්දු රකින්න ස්ථානගත කර සූදානම් වන්නේ ඒවර පහර එල්ල කරනවා. නමුත් සාර්ථක පන්දු පහරක් නොවේ. එක ලකුණක් කර අපහසුවෙන් පැතිමාරු කරගත්තා. 11 වන ලකුණ චිලි රයිඩර්ස් ලකුණු පුරට එකාසු වී තිබෙනේ. දාබර කඩාලෝලේ හේතුතලේ තරමක් මන්දගාමී ලකුණු පුරක් සටහන් වී තිබෙනේ. ප්‍රථම පන්දු ආරයේ සිටම රසිදුගේ මේ පන්දු ආරය තුල අතිරණාත්මක දෙවන පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම් වන්නේ දකුණ ප්‍රතිකරු අසාරංග ආර්ය රත්න කඩා පිටේ රැඳී සිටින යොමු කරන මිලංග පන්දුවට ඒවර දායිශනීය පහර එල්ල කරනවා. ඉනිමේ අවශ්‍යම මොහොතක එල්ල කළ තම දැකුම් කළු 6 පහරක් දාබර හිතෝතරේ අංක 17 ජර්සිය පැලඳ ක්‍රීඩා කරන ප්‍රතිකරුවා දැන් ක්‍රියාත්මක වනවා. සාරංග ආර්ය රත්න චිලි රයිඩර්ස් ක්‍රීඩා සමාජයේ මේ අවසාන මහා තරගය වෙනුවෙන් ආරාගෙන යන්නට හැකියාවක් ලැබෙද මේ අපූර්ව දකුණත් ප්‍රතිකරුවාට අනුව දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 17ක් දක්වා එනවා ගන්නවා. ලකුණු 17යි මුල් ලකුණු සංඛ්‍යාව සාරංග ආර්ය රත්න කඩා පිටේ දැන් ඉතාමත් හොඳින් පන්දුව දක්වන ක්‍රීඩකයා සූදානම් පන්දුව පිළිගැනීම සඳහා. රසිදුගේ මිලඟ පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා ආයවර පහර එල්ල කරනවා. පන්දුව ගමන් කරනවා wide long off දෙසින් සිසිර රඳවා සිටිනවා. පන්දු රැකීමේ කාර්යභාරයේ දිවිව සඳහා දැන් මේ අවසාන පූර්ව තරගය තුල සිසි කැඳවා තිබෙනවා. සංචිතය තුලට විශේෂම මනෝජ අධිකාරිගේ ආබාධයට ලක්වීමත් සමගින් දැන් සිසි කැඳවාගෙන තිබෙනවා. සංචිතය තුලට පන්දු රැකීමේ කාර්යය නිරතවීම සඳහා ලකුණු සංඛ්‍යාව ලකුණු 18යි එක කඩුලයි. දැන් මේවට විට ලකුණු තත්වය ආරම්භක ප්‍රතිකරුවා දකුණු ප්‍රතිකරුවා චානු රඩා පිටේ රැඳී සිටිනවා. ප්‍රතිකරු සීමාව තුල ආස්‍ය මිලංග පන්දුව පිළිගැනීම සඳහා රසිදුගේ මිලංග පන්දුව ඒවර දාර්ශනීය පහර එල්ල කරනවා. කෙසේ නමුත් උඩ පන්දුවක් ආකාරයෙන් රැක ගැනීමට හැකියාව ලැබෙනවා. සුපුන් සඳරුවන් ආස්‍ය දත් අතරට ග්‍රහණය කරගන්න විට තවත් කඩුලක් බිඳ වැටෙනවා. චිලි රයිඩර්ස් ක්‍රීඩා සමාජය තුල ලකුණු 18ක් තුල දැන් දෙවන කඩුල බිඳ වැටෙනවා. තීරණාත්මක අවසාන මහා තරගයකට සුදුසුකම් ලබන තරගයක් තුල දැන් ප්‍රධාන කඩුළු කිහිපයක් ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවක් තුල බිඳ වැටී තිබෙනවා. දාබර කඩාලෝලේ හේතුතලේ රන්දිල් පියුමන්ත කැඳවා ගන්නවා. පන්දුවට පහර දීමේ කාර්යය නිතීම සදා දැන් මුල් පෙළ පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණය නිසාම ලකුණු 18ක් තුල කඩුළු දෙකක් විද වැටී තිබෙනේ. මුහම්මද් සාජිද් සමගින් දැවිගිය පිතිකරුවා ලෙසින් නම් අචානු දැවිගිය පිතිකරුවා ලෙසින් නම් වී තිබෙනවා. ලකුණු සටහන් පූර්ව තුල පන්දු පිටේ වෙනස්කම් කීපයක් සිදු කරන ආකාරය දක්වා ලැබෙනවා. ක්‍රීඩා පිටේ අවමත් පිටිකරුව ක්‍රීඩා පිටේ සමගින් සම්බන්ධ වීමත් සමග රන්දිල් පියුමන්තට එරෙහිව පායින සකස් කරනවා. පන්දු රකින්න තිදෙනෙක් කැඳවා තිබෙනවා. ආයවර පහර එල්ල කරනවා. පායින දෙසින් පන්දුව ගමන් කරනවා. ඩීප් විකට් කලාපේ වෙතට එක ලකුණක් කර අපහසුයෙන් පැතිමාරු කරගත්තා. පිටිකරුවන් යුගලයේ 19 වන ලකුණ චිල්ලේ රයිඩර්ස් ලකුණු පුරට එකාසු වන්නේ රසිදුගේ මේ පන්දු ආරය තුල ලකුණු 19යි. දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 19යි. ලකුණු සටහන් පුරට මුල් ලකුණු සංඛ්‍යාව තමත් ඉක්මනින් පන්දු ආරය ක්‍රියාත්මක කළ යුතුයි. මන්ද කාල වේලාවේ තමත් ඉක්මනින් ගතමින් පවතින රසිදුගේ මේ පන්දු ආරය දෙවන පන්දු ආරය තුල රැඳී සිටින යලි දිවෙනවා. පන්දු ක්‍රියාත්මක කිරීම සඳහා යම් කර ඊළඟ පන්දුවට හරවා පහරක් කෙල කිරීමට උත්සාහ කළේ. කෙසේ නමුත් ලකුණ කරා පැතිමාරු කර ගන්නට ඉඩකඩ සැලසෙන්නේ නැහැ. ඩුවන් අලහ පෙරුම
Anuan nalah perum itamat wegen divyamiin pandu rakka ගැනීම සමග ලකුණක් ලබා ගැනීමට හැකියාවක් සැලසෙන්නේ නැහැ. ඒ අනුව පන්දු වාර දෙකක් නිමාව දකින විට මුලකුණු සංඛ්‍යාව ලකුණු 19යි අඩුළු 2යි දාබර ක්‍රීඩාලුවේ තුන්වෙනි මන්දගාමී ලකුණු සටහන් පුරාක් සටහන් වී තිබෙනවා. මේ අවසාන මහා තරගයට අවසාන පූර්ව තරගය තුල චිලි රයිඩර්ස් සිනීම තමත් මන්දගාමී ලකුණු පුරාක් සටහන් වී තිබෙනේ. ඒ තරම් සුබදායි තත්ත්වයක් නොවේ දාබර හිතතුන් දැන් ලකුණු 19යි අවසාන පන්දු වාරයේ ක්‍රාත්මක කිරීම සඳහා චාමර කැඳවාගෙන තිබෙනවා. පන්දු වාරයේ ක්‍රාත්මක කිරීම සඳහා එවර පන්දු යොමු කිරීමට ගොස් අනවතත් අදහස වෙන ලකුණු 19යි කඩලු 2යි ප්‍රධාන ලකුණු සටහන් පුරව බේවර විට අයලි සූදානම් පන්දු ක්‍රාත්මක කිරීම සඳහා එවර රාන්දිල් පේමාන්ත පහර එල්ල කිරීමට උත්සාහ කරේ. කෙසේ නමුත් තරමක ඉපිලීමක් සහිතව පන්දුව ගමන් කළා. පන්දු රකින්න කඩක අනුවන් නලහ පෙරුම වෙතට අනුවන් නලහ පෙරුම ඉතාමත් සාර්ථක ලෙසින් පන්දුව ග්‍රහණය කර ගැනීමත් සමග ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. දාබර තරගයට ආරම්භන්නේ ලකුණු පුරව ලකුණු 19යි ඉතාමත් තීරණාත්මක තරගයක් තුල රැඳී සිටිනේ. මේ තරගයේ ජය ගන්න කණ්ඩායම අනිශ්චිත වශයෙන් අවසාන මහා තරගයේ සිය ඉඩකඩ වෙන් කරවා ගැනීමට නියමිත අයවර දාර්ශනීය පහරක් කෙල කරනවා. උඩ පන්දුවක් ආකාරයේ නැදියන රැක ගන්නවා. එවර රසින්දු දාබර කඩාලෝලේ හේතුත්‍රි අනුව ශාරංග ආර්ය රන්දිල් පියුමන්තගේ නිමාව දකින ආකාරය දක්ව ලැබෙනේ. රන්දිල් පියුමන්ත කඩා පිටේ නවත්වනවා. අයවර කල්යල් මැනීමේ තරම් සාර්ථක පන්දු පහරක් නොවේ. නිසාම කඩා පිටේ නිවත් වීමට සිදු වන සාර්ථක ඵල නෙලාගත් පන්දු යවන චාමර තමත් විශිෂ්ට ගානේ පන්දු කීපයක් ක්‍රියාත්මක කර වෙසිනවා. මේ චිලි රයිඩර්ස් පිටිකරුවන් ඉතාමත් හොඳින් පාලනයට හසු කරගෙන තිබෙනවා. දාබර තරග නරඹන්නේ මේ අවසාන පූර්ව තරගය තුල තමත් හොඳ තරගයක් දක්ව ලැබෙනේ. යලි සූදානම් පන්දු ක්‍රියාත්මක කිරීම සඳහා අතක්ුණත් ප්‍රතිකරුවා ශායරු කඩා පිටේ රැඳී සිටිනේ. මහර එල්ල කරනවා. කෙසේ නමුත් සාර්ථක පන්දුවක් බවට පරිවර්තනය කරගත් අවසාන මොහොත තුල ඉතාමත් හොඳ පතිතයක් යටතේ ඉතාමත් හොඳ පීඩනයක් සහිතව පන්දුව යොමු කළා. මේ දක්ුණත් ප්‍රතිකරුවා ඉතාමත් හොඳින් පාලනය කළා. දාබර හිතෝතුරේ ඉතාමත් විශිෂ්ට ගානේ පන්දුවක් යොමු කළා. සූදානම් පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා චාමර ආවර විශිෂ්ට ගානේ ලොෆ්ට් ඩෝන් රාය පහර එල්ල කරනවා. සයිරෝ මුලකුණු සංඛ්‍යාව එම ලකුණු 6ත් සමගින් 25 සීමාව දක්වා ලකුණු සංඛ්‍යාව වීර නැංගුණා. ලකුණු සංඛ්‍යාව ලකුණු 25යි. අදාපර ක්‍රීඩාලෝලේ හිතෝතුරේ තවත් පන්දු දෙකක් ඉතිරිව තිබෙනවා. මේ පන්දු වාරය තුල ක්‍රියාත්මක කිරීම සඳහා චාමරගේ පන්දු වාරය ක්‍රියාත්මක වෙමින් පවතිනේ. පන්දු පාර එල්ල කිරීමත් සමග ශිෂ්‍ය ක්‍රීඩකයන් චාමර සමීපයට පැමිණ යමක් ප්‍රකාශ කළ ආකාරය දක්ව ලැබුණේ. අසුදනා පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා චාමර right arm over the wicket ආකාරයෙන් මෙවර පන්දුව ක්‍රියාත්මක කිරීම දේවර දාර්ශනීය පාර එල්ල කරනවා. අසයිරු දාබර කඩාලෝලේ හේතුතුනේ දැන් මුල් පෙළ පිටිකරුවන් වගකීම් විරහිත පිටිකරන රටාවක නිරත වන විට මැද පෙළ පිටිකරුවන් සිය වගකීම අමානවේ නීතු කරන ආකාරය දක්ව ලැබෙනේ. චාමරගේ මේ පන්දු වාරය තුල පිට එල්ල කළ දෙවන 6 පහරත් සමගින් දැන් යම්කිසි පීඩනයකට හසුව තිබෙනවා. දාබර කඩාලෝලේ හේතුතුනේ දැන් අවසාන පන්දුව ඉතාමත් තීරණාත්මක පන්දුවක් සයිරු විනිමේ සාර්ථකම පිටිකරුවා බවට පත් තිබෙනේ. ලකුණු 12ක් ලබා ගත්තා මේ පන්දු වාරය තුල. සූදානම් ආවරත් රෝමණීය පාරක් එල්ල කරනවා. පාහින්න දෙසින්නේ අනුව මුලකුණු සංඛ්‍යාව ලකුණු 37ක් දක්වා අයිල් නංවා ගත්ත අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයක් ක්‍රියාත්මක වන්නේ. දාබර ක්‍රීඩාලෝලේ හේතුතුනේ චාමරගේ අවසාන පන්දු තුනටම විශිෂ්ට ගානේ පන්දු පහර තුනක් එල්ල කරමින් අවසාන මොහොත තුල තරමක් අභියෝගාත්මක ලකුණු පුරවක් බවට පත් කරා. චිලි රයිඩර්ස් ලකුණු පුරව දැන් ලකුණු 38ක් ලබා ගත යුතුයි. පන්දු 18ක් තුල මේ තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා ඉතාමත් ඉක්මනින් සම්බන්ධ වන්න පිළිතුරු ඉනිම සමගින් පොඩා පිටේ
පෙරම කඩා පිටේ රැඳිසිනවා ආදාබර කඩාලුලි හිතුතනේ හඹා යන්නේ ලක්කේ පන්දු 18යි ලකුණු 38ක් බවට පරිවර්තනය වෙන්නේ ලකුණු 37ක් ක්‍රැෂ් කරගත්ත චිලි රයිඩර්ස් ප්‍රොඩක්ට්යන් ආසිය ප්‍රථම එන අනුව සනෝජ් සුදානම් ප්‍රථම පන්දු වාරේ ක්‍රාත්මක කිරීම සඳහා ප්‍රථම පන්දු වාරේ තීරණාත්මක ප්‍රථම පන්දුව ක්‍රාත්මක කිරීම සඳහා සුදානම් වන්නේ සනෝජ් කඳවාගෙන තිබෙනවා ප්‍රථම පන්දු වාරේ ක්‍රාත්මක කිරීම සඳහා කොළඹ මහානාම විද්‍යාලයේ ලංකේ ශාලු පන්දුවට දායද කළ අපුරුත්තක් වුණත් මදවේගී පන්දු යවන අයවර රිවර්ස් පහර එල්ල කරනවා ඒ ලකුණු 4යි දාබර කඩාලෝලේ හේතුතනේ නුවන් නලහ පෙරුම මේ ප්‍රියතම පහල එල්ල කරේ දාබර හේතුතනේ ඔබට මතක නම් ඉක්ුත් සතියක දිලුම් සංකල්ප අභියෝගතා කුසලාන තරග මාලාව තුල ඔහු ප්‍රථම පන්දු වාරය තුල ප්‍රථම පහරවල් තුනම එල්ල කළේ මේ රිවර්ස් පහරවල් ඒ අනුව දැන් ප්‍රථම පන්දුවෙන්ම අපුරු ගානේ රිවර්ස් පහරක් එල්ල කළේ අනුව මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 4ක් දක්වා හෙළනවා ගන්නවා අයවර රිවර්ස් පහරකට උත්සාහ කරේ කෙසේ නමුත් හොඳ පන්දුවක් කෙසේ වෙතත් රැක ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ කඩු රකින්න ක්‍රීඩකයාට යානවසරෙන් තවත් ලකුණු දෙකක් ලකුණු පුරට එකාසු වෙනවා මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 6 දක්වා ඉහළ නංවා ගන්නවා දාබර කඩාලෝලේ හේතුතනේ සනෝජ් චිතාමත් හොඳ පන්දු වාරයක් ක්‍රියාත්මක කරමින් සිටිනේ කඩු රකින්න ක්‍රීඩකයා ආචානුකගේ අතින් ඒ පන්දුව ගිලී යාම තුල අනවශ්‍ය ලකුණු දෙකක් ලකුණු පුරට එකාසු කර දුන්නේ දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 6යි යාලිත් වෙනවා පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා යම් ක්‍රම ඊළඟ පන්දුවට ආරක්ෂාකාරී පන්දු පහරක් සමගින් පන්දුව ස්ථානගත කළා සනෝජ් වෙතට ඒක ලකුණක් කරා පාසුවෙන් පැතිමාරු කරගත්තා ඉතාමත් හොඳ පන්දුවක් යොමු කරේ ආරක්ෂාකාරී කිසිදු විටක පිටිකරුවන් පන්දුව පරීක්ෂා නොකළ යුතුයි සංවිධායක මණ්ඩලය පිළිබඳව මතක් කර සිටින්නේ කිසිදු විටක පිටිකරුවන් පන්දුව පරීක්ෂා නොකළ යුතුයි මේ තරග මාලාව තුල උදැසන කාලයේ සිටම සඳහන් කළා එයාලි සූදානම් පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා සනෝජ් සූදානම් වන්නේ පන්දු වාරේ ක්‍රියාත්මක කිරීම සඳහා මේ පන්දු වාරය තුල තීරණාත්මක ඊළඟ පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම් වන්නේ සුපුන් සඳරුවන් හමුවේ සුපුන් සඳරුවන් පිළිබඳව කතා කරන විට වර්තමාන සෑහළු පන්දුව තුල රැඳී සිටින ඉතාමත් දක්ෂ පිටිකරුව එකවර පහර එල්ල කරනවා පායට දෙසින් පන්දුව ගමන් කරනවා අතරේ සීමාව ආසන්නයේ අනතර කර ගැනීමට හැකියාවක් නැහැ මොහමඩ් සාජිත් හතරේ සීමාව පසු කළා දාබර කඩාලෝලේ හේතුතරේ ලකුණු 4ත් සමගින් දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 11 දක්වා ඉහළ නංවා ගෙන තිබෙනවා ලකුණු 11යි මුල් ලකුණු සංඛ්‍යාව තීරණාත්මක අවසන් පූර්ව තරගයේ ක්‍රියාත්මක වන්නේ දාබර කඩාලෝලේ හේතුතරේ විෂන් කාගෝ ක්‍රීඩා සමාජය සමගින් චිලි රයිඩර්ස් ක්‍රීඩා සමාජය අතරයි තරගයේ ක්‍රියාත්මක වන්නේ හඹයන ඉලක්කයේ ලකුණු 38ක් පන්දු වාර 3ක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා සූදානම් සනෝජ් මේ පන්දු වාරය තුල ඊළඟ පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා ආවිෂකාරවරයා පසු කරමින් දිවෙනවා පහර එල්ල කරනවා දායිෂණීය ලොෆ්ට් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහර එල්ල කරනවා සුපුන් සදරුවන් දාබර කඩාලෝලේ හේතුතුනේ අනුව දැන් ලකුණු 17යි මුල් ලකුණු සංඛ්‍යාව තීරණාත්මක ප්‍රථම පන්දු වාරය තුලම සනෝජ් දැඩි ප්‍රහාරයකට හසු කරගෙන තිබෙනවා ඒ අනුව දැන් අද උදෑසන කාලයේ සිටම තමත් හොඳ පන්දු යැවීම කරන යුතු සනෝජ් ප්‍රහාරයකට ලක්වීම අයිතරම් සුබදායි කාරණයක් නොවේ චිලි රයිඩර්ස් ක්‍රීඩා සමාජය දෙසින් යාලි සූදානම් පන්දුවක් ක්‍රියාත්මක ආවර රිවර්සේ පහර එල්ල කරනවා සුපුන් සදරුවන් විශ්වාස කළේ රිවර්සේ පහර සඳහා දැඩි රුචිකත්වයක් දක්වන්නේ නුවන් නලහ පෙරුම එසේ වෙත සුපුන් සදරුවන් එවර රිවර්සේ පහර එල්ල කිරීම සිනාමුසු මුහුණකින් යුතුව පිළිගත්තා නුවන් නලහ පෙරුම දැන් ප්‍රථම පන්දු වාරය තුල ලකුණු 23ක් උදුරා ගත්තා ලකුණු 23යි එම පන්දු පහරත් සමගින් තමත් විශ්වසනීය රිවර්ස් පහරක් එල්ල කළේ සුපුන් සඳරුවන් අවමත් පිටිකරුවා දකුණත් දෙසින් මේ පහර එල්ල කළේ අනුව දැන් ලකුණු 23යි චිලි රයිඩර්ස් ක්‍රීඩා සමාජය ලබාගත් ලකුණු 37ට එරෙහිව ලකුණු 23ක් ලබාගෙන අවසන් දාබර කඩාලෝලේ හේතුතුනේ දැන් පන්දු 12ක් තුල ලකුණු 15ක් ලබාගත යුතුයි තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා සාරංග ආර්ය රත්න හොඳ පන්දුවක් යොමු කළා අයවර බ්ලොක් කෝලේ තුලට පන්දුව පත් කළා නුවන් නලහ පෙරුමගේ තමත් හොඳ පන්දුවක් යොමු කළේ සාරංග එවර තරමක් වේගය අඩු කරමින් නුවන් නලහ පෙරුම හොඳ පාලනයකට හසු කරගත්තා විශේෂම
තමත් වේගයෙන් පැමිණෙන පන්දු වලට දැඩි රුචිකාත්වයක් දක්වනවා මේ පිතිකරුවා ප්‍රහාරය නිකුත් කිරීම සඳහා කෙසේ වෙතත් වේගය අඩාල කිරීම තුළ එවර උඩ පන්දුවක් ආකාරය නැදී එන සාරංග ආර්යරත්න රැක ගන්නවා උඩ පන්දුවේ අනුව ඉතාමත් විශිෂ්ට ඵල නෙලා ගන්නවා මේ පන්දු යවන දාබර කඩාලොලේ හේතොතනේ ප්‍රථම පන්දු ආරය තුල ගිලිහි ගිය පාලනය දැන් යම් තරමකට චිලේ රයිඩර්ස් ක්‍රීඩා සමාජය දෙසට නතු කර දුන් පන්දු යවන සාරංග ආර්යරත්න යනුව දැන් ක්‍රීඩා පිටේ එන්නවත් වෙනවා නුවන් නලහ පෙරුම නාවක පිතිකරුවා ප්‍රතිචාමර ක්‍රීඩා පිටේ සමගින් සම්බන්ධවන්නේ තුන්වන පිතිකරුවා ලෙසින් ගොඩා පිටේ සුමුල් සඳරුවන් සමගින් යම්කිසි සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට ඔහුට හැකියාවක් ලැබෙද අනුව මේ තරගයේ ජයග්‍රහණය කරන කණ්ඩායම අනිශ්චිත වශයෙන්ම අවසාන මහා තරගයේ ඉඩකඩ වෙන් කරවා ගැනීමට නිමිත හඹන ඉලක්කය පන්දු 10යි ලකුණු 15ක් බවට සටහන් වී තිබෙනේ ශරක ආර්යරත්න සුදානම් පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා දිවෙනවා රවුන්ඩ් විකට් ආකාරයෙන් විශ්කාරවරයා පසුන්නේ එවර පහර එල්ල කරනවා දුරල පන්දුව අක්කසේ වෙතත් ලකුණු දෙකේ කලාපයේ වෙතට පන්දුව ගමන් කළේ සටහන් තබුවා ප්‍රධාන විශ්කාරතුමාන්නේ ලකුණු දෙකක් ලෙසට එම ලකුණු දෙකත් සමගින් මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 25ක් දක්වා එල්ලන් වී තිබෙන ලකුණු 25යි මුල් ලකුණු සංඛ්‍යාව තවත් ලකුණු 13ක් පමණයි ලබාගත යුත්තේ මේ තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා පන්දු 9ක් ඉතිරිව තිබෙනවා ක්‍රියාත්මක කිරීම සඳහා ශරක ආර්යරත්න සුදාරම්මන්නේ ඊළඟ පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා චාමර දකුණු අත්පිතිකරුවා හමුවේ සුදානම්මානේ පන්දුවක් ක්‍රියාත්මක කිරීම සඳහා දිනනවා විශ්කාරවරයා පසු කරන නියම කරන ඊළඟ පන්දුවට අවර පාර එල්ල කරනවා කව කෝණ දෙසින් පන්දුව ආයේ සීමාව පසු කරනවා තම සමාන්තර 6 පහරක් ලෙසින් ෆ්ලැට් 6 ආකාරයේ නැදී ගිය දාබර හිතතුලේ කෙසේ වෙතත් පන්දු රකින්නක ස්ථානගත කර තිබුණේ නැහැ ඒ ස්ථානය තුල ඒ නිසාම කිසිදු බාධාවක් තිබුණේ නැහැ ආයේ සීමාවේ නිපිටට ගමන් කරන්නට යනවා තවත් ලකුණු 6ක් සමගින් දැන් ලකුණු 31 දක්වා මුල් ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවී තිබෙන්නේ තවත් පන්දු 8ක් තුල ලකුණු 7ක් ලබාගත යුතුයි තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා පන්දු 7යි ලකුණු 8යි එවර පාර එල්ල කරනවා ආයත් ලකුණු 6යි අනුව දැන් තරගයේ වැඩි ගෞරවය විෂන් කාගෝ ක්‍රීඩා සමාජය දෙසට නතු වන විට තරගය අතහැර දමන ආකාරයක් දක්ව ලැබෙනවා ඒ අනුව සුබ පැතුම් එක් කරනවා තවත් එක් පන්දුවක් ඉතිරිව තිබෙනවා කෙසේ වෙතත් එක් පන්දු 7ක් තුල එක ලකුණක් ලබාගත යුතු තිබෙන කෙසේ වෙතත් තවමත් තරගය ක්‍රියාත්මක කරන ආකාරයක් පෙනෙන්න තිබෙනවා ක්‍රීඩා පිටිය තුල චාමර හමුවේ පන්දුවක් ක්‍රියාත්මක කිරීම සූදානම් වන එවර ක්ලික් කිරීමකට උත්සාහ කරේ දැන් ජය සටහන් කර ගන්නවා ඒ අනුව චිලි රයිඩර්ස් පරාජයට පත් කරමින් අවසාන මහා තරගයේ ඉඩකඩ වෙන් කරවා ගත විෂන් කාගෝ ක්‍රීඩා සමාජයේ අනුව මේ ගමන් කරන්නේ ඉක්ුත් වසරේ ජයග්‍රාහී ගමන් මාවත තුලද ප්‍රශ්නාර්ථයක් මතුව තිබෙනවා දාබර හිතොත්‍රය අනුව සුබ පැතුම් එක් කරනවා විශේෂම ස්තුතිය පුද කරනවා නිමේෂ් සංජීව මහතා ප්‍රමුඛ චිලි රයිඩර්ස් ක්‍රීඩා සමාජයට මේ තවන්ත තරග මාලාව සමගින් සම්බන්ධ වීම පිළිබඳව චිලි රයිඩර්ස් නායකතුමනි රැඳී සිටින ඔබට තවත් තරගයක් ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා චිලි රයිඩර්ස් ක්‍රීඩා සමාජයේ වේගාන් රයිඩර්ස් සමගින් තරගයක් ක්‍රියාත්මක කළ යුතුයි මේ තරග මාලාවේ 3 වන ස්ථානය වෙනුවෙන් නැවත තරගයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි රැඳී සිටින ඔබට වේගාන් රයිඩර්ස් සමගින් තවත් තරගයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි
දකුණු කොරියානු ඉතිහාසයේ ඔබ එතෙක් මෙතෙක් අත් නොදුටු අති දැවැන්තම ප්‍රාසංගික අත්දැකීම Brother Event Management සාදම්බරින් ඉදිරිපත් කරන ආයුබෝවන් කොරියා live in concert රෝෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ flashback සංගීත රසයට චාමර වීරසිංහ නාමල් දකුණු කොරියානු ඉතිහාසයේ ඔබ එතෙක් මෙතෙක් අත් නොදුටු අති දැවැන්තම ප්‍රාසංගික අත්දැකීම Brother Event Management සාදම්බරින් ඉදිරිපත් කරන ආයුබෝවන් කොරියා live in concert රෝෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ flashback සංගීත රසයට චාමර වීරසිංහ නාමල් උඩුගම ආංචනා අනුරාධි මනේ සංජය හින්ස්ලි පීරි සමගින් වේදිකාවේ ගාම්භීර හඬ ආමන්ත්‍රණය නලින් යටිමංගල සමගින් මෝක්ෂ ප්‍රසාද් සැප්තැම්බර් 24 පාරාට සැප්තැම්බර් 25 පංජු සැප්තැම්බර් 26 හිමේ අමතක නොවන මතකයන් විඳින්නට ඔබ එන්න